Welcome to my YouTube channel. අපේ road trip එකේ දෙවනි දවස තමයි අද. අපි මේ යන්න හදන්නේ Lake Louise බලන්න. මේ දවස්වල නම් මේ Lake Louise එක frozen වෙලා තමයි තියෙන්නේ. ඉතින් අපිට Lake Louise එකේ ඇවිදින්න පුළුවන්. ඕනනම් බෝල ගහන්න හැමදේම කරන්න පුළුවන් ඉතින්. අපි ගිහින් බලමු. මේ තියන්නේ විසිට් කරන්නේ නායට ඉන්ෆෝමේෂන් දෙන තැන. මෙයාල කරන්නේ මෙහි තියෙන තව ලස්සන ප්ලේසස් ගැන එන අයට විස්තර ලබා දෙන එක. මේ වෙලාව වෙද්දි නම් මගේ හදගස්ම ගොඩාක් වැඩි වෙලා තිබ්බේ. මොකද මේ Lake Louise කියන තැන මම දැක්කේ ශාලිනී තාරකාක්කගේ වීඩියෝ එකකින්. එයාගේ හස්බන්ඩ්ුත් ඉන්නේ කැනඩාවේනේ. ඉතින් මම වැඩි කතා කරන්නේ නැතුව ඔයාලට මේ වීඩියෝ එක බලන්න දෙන්නම්. බලන්නකෝ. කියාරේ ජුබි තූනේ से कियारे जिया को मेरे बांध से लिया रे समझ के बिना समझ के साखो सवेरों का मेरे तो सूरज लगे तू मेरा कोई ना तो के भी कुछ लगे तू मेरा कोई ना तो के भी कुछ लगे ओ अपना बना ले पिया अपना बना ले पिया अपना बना ले मुझे अपना बना ले पिया किया रे जो भी तूने से किया रे जिया को मेरे बांध से लिया रे समझ के बिना समझ के साखो. ඔයාලා දැක්කනේ මගේ රියැක්ෂන් එක කොහොමද මේ වෙලාවේ කියලා. ඇත්තටම මේ දැන් අපි ඉන්නේ මේ මිනිස්සු හැමෝම ඇවිදින්න ලේක් එක උඩ. පොඩි තැනක් තිබ්බා පොඩ්ඩක් ස්නෝ මෙල්ට් වෙච්ච තැනක්. ඒ ඇරුණාම අනිත් ඔක්කොම ෆ්‍රෝසන් වෙලා තියෙනවා. මේ තියන්නේ Lake Louise. මම මේ ෆුල් වීඩියෝ එකක් ගත්තා ඔයාලට පෙන්නන්න. කඳු වලින් වට වෙලා ගස් වලින් වට වෙලා මාරම ලස්සන තැනක තමයි මේ Lake Louise එක තියන්නේ. ඔයාලට මගේ මූණෙන් පේනවා ඇති මං කොච්චර සතුටින්ද ඒක විඳින්නේ කියලා. දවසක ළඟටම මගේ මොහොතක් හිඳින්න. දැන් අපි ඊළඟට යන්නේ ගොන්ඩෝලා රයිඩ් එකක් යන්න. ඒ අතරමඟ මෙන්න මෙතන view point එකක් හම්බුණා. අපි එතෙන්වත් ගියා. කාපාක් එකේ ඔක්කොම තියෙන වාහන මේ ගොන්ඩෝලා රයිඩ් එක යන්න ආපු වාහන.
අපි දැන් යන්න හදන්නේ මේ ඔයාලට පේන ගොන්ඩෝලා එකේ අඩි ගාණක් කන්ද මුදුනට. දැන් අපි ඉන්නේ ගොන්ඩෝලා එක ඇතුලේ. මේ එක්ස්පීරියන්ස් එක නම් මට වචන වලින් විස්තර කරන්න බෑ. මේ යට තියෙන්නේ කැලේ. ඉතින් අපි මේ යන්නේ ඒ කැලේ උඩින් කේබල්ස් දාලා උඩ කන්දට සෙට් කරලා ඒවා ඒගොල්ලන් හදලා තියෙනවා. මේ දේවල් නම් මගේ ජීවිතේ මම කවදාවත් හැබැයින් දකින්න නම් හිතපු නැති දේවල්. ඒත් මං කිව්වනේ මගේ හස්බන්ඩ් නිසා තමයි මේ දේවල් මම මගේ ජීවිතේ එක්ස්පීරියන්ස් කරන්නේ. ඔයාලට පේනවනේ මේ කැලේ කොච්චර විශාලයිද සහ මුළු කැලේම ගස් වලින් පිරීලා තියෙන්නේ. යොමුතේතක නොබේසිනා ඇසේනවා මෙදා නොහිලුම් වතන් මගේ මාරුතේතියා නම් නැති භාවයක ආයාචනා නුවන්දිහා මවරනාරයක හීනෙන් පවා නුබෙන්නේ ආරාධනා නොමරැඳෙනායිමක කොවුල්රක නුබේ සවන් සොයා මාශනවා නොබට අරුතක් අපි දැන් ගොන්ඩෝලා එකෙන් කන්ද මුදුනට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. තට්ටු 3ක් තියෙනවා මේ මෙතන නිකන් හොටෙල් එකක් වගේ තැනක් හදලා. ඉතින් දැන් මේ අපි ඉන්නේ යටම තට්ටුවේ. මෙතනින් එළියට ගියාම තමයි ඊටත් වැඩිය පිස්සු හැදෙන්නේ. මුළු සිටි එක වටේම පේනවා මේක උඩට ගියාම ඔන්න බලන්නකෝ. යොමුතේතක නොබේසිනා ඇසේනවා මෙදා නොහිලුම් වතන් මගේ මාරුතේතියා නම් නැති භාවයක ආයාචනා නුවන්දිහා මවරනාරයක හීනෙන් පවා නුබෙන්නේ ආරාධනා නොමරැඳෙනායිමක කොවුල්රක නුබේ සවන් සොයා මාශනවා නොබට අරුතක් මවා නොෙන්න මතක සොයා යොමුතේතක නොබේසිනා ඇසේනවා මෙදා නොහිලුම් වතන් මගේ මාරුතේතියා නම් නැති භාවයක ආයාචනා නුවන්දිහා මවරනාරයක හීනෙන් පවා නුබෙන්නේ ආරාධනා නොමරැඳෙනායිමක කොවුල්රක නුබේ සවන් සොයා මාශනවා නොබට අරුතක් මවා. අපි දැන් ඉන්නේ පළවෙනි තට්ටුවේ. ඉතින් මෙතනිනුත් තව යන්න කන්දක් එනවා. අපි හෙට නම් ගියේ නෑ. මොකද ඇවිදින්න බෑ. ගොඩක් සීතලයි. ඉතින් ඒක නිසා අපි මේ පැත්තට ගියේ නැහැ.
අපි දැන් ඉන්නේ දෙවනි තට්ටුවේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ බැන් සිටි එකේ පොඩි නිකන් විනාඩි ගානක පොඩි ෂෝට් ෆිල්ම් එකක් වගේ නිකන් පෙන්නනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඒක බලන්න. මෙතන තියෙන්නේ වලස්සුන්ගේ අසූචි. මෙහි ගොඩක් කට්ටිය සමයකට කැම්පින් කරනවා. ඒකට කැලේ ඇතුළටනේ යන්නේ. මේ වගේ අසූචි තියෙනවා නම් මේ වර්ගවල ඉන්න සත්තු ඒ කැලේ ඇතුලේ ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම දකියදී භයානක සත්තු වෙනවා නම් අපිට අඳුර ගන්න පුළුවන්. මේ තියෙන්නේ ලොකුම වලහගේ අඩිසලකුණ. ඊට අමතරව මේ පොඩි පොඩි කට්ටියගේ අඩිසලකුණුත් තියෙනවා. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ රූෆ් ටොප් එකට. මෙතෙන්ට පොළොව මට්ටමේ ඉඳන් අඩි 8000 ගාණක් උසයි. හරියටම කිව්වොත් අපි මේ අයිස් කඳු මට්ටමටම වගේ තමයි මේ දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් මේ ඔයාලට පේන්නේ යට කොටස තමයි අපි ඉස්සෙල්ලාම ගොන්ඩෝලා එකෙන් එළියට ආපු ගමන් ආවේ. දැන් අපි ආයමත් ගොන්ඩෝලා එකෙන්ම පහලට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මම යනකොට දැකපු විවේක උඩටනේ දැක්කේ. දැන් මම බලන් යන්නේ පල්ලෙහා කොහොමද තියෙන්නේ කියලා. ඔයාලා බලන්නකෝ. දැක්කනේ අපි කොච්චර උඩකට ගියාද කියලා මේ ඔයාලට පේන්නේ කන්ද මුදුන පහලට පේන විදිය. අපි ඊළඟට ගියේ කොහෙද කියලා ඊළඟ vlog එකෙන් මම අරන් එන්නම්. බයි.